හැබැයි මේ වැඩ පිළිවෙල තුල අද මේ වැඩසටහන ආවට පස්සේ ඔයාලට කී දෙනෙක් විතර කතා කරා? ගොඩක් අය කතා කරා. සමන කීයක් විතර? 100කට වැඩි. එතකොට මෙතන අපේ මේ කණ්ඩායමක් හැටියට තරුණ පිරිස හැමෝම එකතු වෙලා යන මේ වැඩ පිළිවෙල තුල අපි කිසිම වෙලාවක තව කෙනෙක් තව ව්‍යාපාරිකයෙක් වෙලා නොදැකිය යුතුයි. විවේචනය නොකළ යුතුයි. තව කෙනෙකුගේ දියුණුව දැකලා අපි ඉරිසියා නොකළ යුතුයි. අන්‍යයන්ගේ දියුණුවක් පතමින් අපි අපේ දියුණුව කරා යන්න ඕනේ. එතකොට අපේ මේ වැඩ පිළිවෙල තුල මේ හැමෝම කණ්ඩායමක් හැටියට එකම ටීම් එකක් හැටියට ඉන්න නිසා කවුරු හරි කොතනදී හරි වැටෙන්න ගියොත් ඒ කෙනාව අල්ලගන්න වටේ තව විශාල මහා පවුරක් මේ වැඩ පිළිවෙල තුල ස්ථාවරවම ගොඩ නැගෙනවා කියන කාරණාව බොහොම විශ්වාසයෙන් මම මතක් කරනවා. අපි ඔන්ලයින් ට්‍රේඩින් එකත් අත්වල සන්නාදයක්. ඊට පස්සේ අපේ තවත් ඇන්ටිකේට් කඩේට ගන්න තියෙන්නේ. මෙයා රගලාති ප්‍රශ්නායන පැත්තේ ඔන්ලයින් ව්‍යාපාරවල ඉක්මනින්ම ඉදිරියට එන අපේ සඳගිරිසෑ ව්‍යාපාරික වැඩමුළු මාලාවේ තවත් එක විශේෂ කෙනෙක්. මොකද මෙයාගේ නම? පේජ් එකේ නම මොකක්ද හයියෙන් කියන්නේ? මිසා ඔන්ලයින්. හරි. මට ඇත්තටම ලොකු සතුටක් දැනුණා පෙරේකට කලින් දවසේ මම මේ වැඩේට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා ගන්න සිරිඩියජි මහත්තයා හම්බෙන්න ලියුම බාර දෙන්න ගියා. එහෙම යනකොට වෙලාව ඉතුරුයි. පැය දෙකක් විතර තියෙනවා. ඊට පස්සේ කවුද ළඟපාත ඉන්නේ කියලා බලලා අක්කලට කතා කරලා ගෙදරට ගියා. එනකොට ටීම් එක වැඩ. මං හිතුවේ සාමාන්‍යයෙන් නිකන් වෙලදාම් කරන බෙඩ්ෂීට්, ටවල්, කෑලි 60 70ක් 100ක් 150ක් තියාගෙන වෙලදාම් කරනවා ඇති. විශ්වාස කරන්න මට ඒ ගෙදරට ගිහිල්ලා ඉඳ ගන්න පුටුවක්වත් තිබෙන්නේ නැහැ. ඇයි ඒ? ගෙදර කුස්සිය තියෙන්නේ මොනවද? බෙඩ්ෂීට්, ඊට පස්සේ කොට්ටවුර, සරම් රෙදි, ගවුම් රෙදි මේ දේවල් හැමතැනම පිළිලා. නිදාගන්න කොහෙද කට්ටිය? කාමරේ විතරක් ඉතුරු කරගෙන තියෙනවා මොකද? ඒ එක නිතර කාමරයක්. එක ගර්ල් මොකද නැහැ පෙන්න තියෙනවා. ඒකේ ඇඳන් උඩ, මේස උඩ, ෆ්‍රිජ් එක උඩ, ඇතුලේ තේවල් ෆ්‍රිජ් එක උඩ මේ හැම තැනම ගොඩ ගහලා තියෙන්නේ මොනවද? වෙලදාම් කරන අමුද්‍රව්‍ය. ඊට පස්සේ සාලේ, එළියේ ෂෝරූම්ස් මේ හැම එකක්ම පිළිලා ගිහලා මට ලොකු සතුටක් ලැබුණා. මං ගියපු දවසේ ඒ වෙනකොට ඉව ලක්ෂ බර ගානක බිල් එකක් එවලා තියෙනවා ගෙනාවු බඩු ප්‍රමාණය. එතකොට අක්ක මේ ව්‍යාපාරේ මෙයාගේ කතාව හරි ලස්සනයි. මෙතෙන් එන ඔයාලට මේ වැඩේ කරගෙන යනකොට නිකන් තාම මට පුළුවන් වෙයිද මේ වැඩේ බය වෙන්න එපා. කවුරු නැතත් අපි ඉන්නවා ටීම් එකක් ඇටියට මේ වැඩමුළුවේදී ඕගොල්ලෝ මේ එන 10 15 දෙනෙක්වත් අඳුන ගන්න. අපේ වැඩමුළුව තුල කිසිවෙක් ඉන්න බෑ. තව අය විවේචනය කරන, තව කෙනෙකුට පහර ගන්න, තව ව්‍යාපාරයක් වටන්න try කරන, දියුණු වෙන මිනිස්සුන්ට ඉරිසියා කරන ඒ මානසිකත්වයේ කවටවත් අපේ වැඩමුළුව තුල අපේ ටීම් එක තුල ඉඳ නැහැ. එතකොට හැමෝම අන්‍යෝන්‍ය වශයෙන් තව එකෙකුට නැගිටින්න අත දෙන්න ඕන. තව කෙනෙක්ගේ දියුණුව දැකලා අත්කුඩි ගන්න hina වෙන්න පුළුවන් වෙන්න ඕන. අතවතට එකඟව. ඒ වගේ පිරිස් තමයි අපේ මේ වැඩපිළිවෙල තුල අපි ඉස්සරහට මතු කරන්නේ. මං හිතනවා සඳගිරිසෑ වැඩමුළුවේ මේ කණ්ඩායමෙන් අපි ලංකාවේ තොග වෙලෙන්දෝ බිහි කරොත් ඒ තොග වෙලෙන්දෝ මිලට ගන්න පුළුවන් කෙනෙක් තමයි මිසා ඔන්ලයින් එකක් කියලා කියන්නේ. වා කොහොමද මේ රටේ පටන් ගත්තේ ඉස්සල්ලාම එතකොට ඔයා ඔන්ලයින් ව්‍යාපාර පටන් ගන්නනේ කුංචි කාලෙකින් මම දන්නවා ආරම්භයේම මාස කීයද ඔන්ලයින් ව්‍යාපාර පටන් ගන්න? මාස 10යි හම්බුනේ. මෙයා ඔන්ලයින් ව්‍යාපාර පටන් ගන්න මාස කීයද? 10යි. හරියට කරොත් අද කවද්ද? ඔක්තෝබර් 26. නොවැම්බර් දෙසැම්බර් අගෝස්තු 26 වෙනකොට ඔයගොල්ලෝ මෙයාට වඩා ඉස්සරහ. අනිවාර්යෙන්ම හැමෝම එහෙම වෙන්න ඕනේ. පැහැදිලි ඇති? එතකොට ආගන්න මීට මාස 10කට කලින් හන්තානේ වැඩමුළුවට එනවා සත්ත්න්ත අක්කගෙන. හරිද? ඇයි අපේ හන්තානේ වැඩමුළුව දැනගත්තේ කොහොමද? මම දැනගත්තේ හාමුදුරනේ ඔබ වහන්සේගේ වීඩියෝ හරහා. ඊට පස්සේ මම මැසේජ් එකක් දාලා මට මැසේජ් එක එනකොට එන්න කියලා මට මාර සතුටුයි. මට ඒ ගැන තියාගන්න බැරි සතුටක් දැනුණා. හැබැයි මම එන්නේ බෙඩ්ෂීට් අරගෙන නෙමෙයි හාමුදුරනේ. ඔබ වහන්සේට දෙන්න ටෙරාරියම් එකක් අරගෙන එන්නේ හදාගෙන. ටෙරාරියම් කලාව කියලා හාමුදුරනේ මේ තියෙනවා වතුර වීදුරු ග්ලාසයක් ඇතුලේ මේ
පස් දාලා එහෙම අර ඒක ඇතුලේ පැල හදන එක. ඒක හදාගෙන එනවා. ඊට පස්සේ ඔබ වහන්සේට ඒක පූජා කරනවා. ඊට පස්සේ ඔබ වහන්සේ හැබැයි කියනවා ඔයාලා යන මාර්ගයේ ඔයාලට හරියන්නේ නැහැ කියලා හිතනවා. ඒකට අග්ගාලා වෙනස් වෙනද? පැහැදිලිද? ඒක දැන් අහගන්න එතනදි කියන්නේ. එච්චරයි. අපේ වැඩමුළුවට ඇවිල්ලා වීඩියෝ ගන්න, එඩිට් කරන්න ඔක්කොම පුරුදු වෙලා. ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න වීඩියෝස් දාගෙන යනකොට followers කොහොම හරි ටික ටික වැඩි වෙලා page එකේ 2000යි 5000යි 3000යි followers ලා ඇදිලා ඉන්නවා. හැබැයි බිස්නස් එකේ ලොකු ඉන්කම් එකක් නැහැ. ව්‍යාපාරේ ගොඩ දාගන්න බෑ. තියෙන ණය ටිකවත් ගෙවා ගන්න බෑ. ඔඩර්ස් එකක්වත් ආවේ නැහැ හමුදුරනේ ඒකට. තේරුම්න්නේ මේ වැඩේ අතෑරලා ආපහු යන්න ඕන ගාමන්ට් එක වැඩ. එහෙම ආපහු යන්න ඕන හිතුවේ නැහැ. එහෙම හිතුවේ නැහැ. යන්න ඕන මොනවා හරි වෙන වැඩකට කොහේ හරි කඩේක වැඩ කරන්න ඒ වගේ ඉඳලා අර ඔන්ලයින් අතාරින්න එපා. වැඩේ සක්සස් නැත්තම් ඕඩර්ස් නැත්තම් ලාභ නැත්තම් වහින්න වෙන නිෂ්පාදනය වෙන ඔන්ලයින් ව්‍යාපාරයකට වහින්න. ඒ උපදේශය මම දෙන විශේෂ උපදේශයක්. ඊට පස්සේ ඔය ටික හමුදුරේ එකක් කිව්වා. ඒක මතක් වුණා. ඊට පස්සේ ඔය අතර මට තෑගි හම්බෙනා බෙඩ්ෂීට් 5ක්. බෙඩ්ෂීට් 5ක් හම්බුණා. මම කල්පනා කරනවා මේක මම ගෙදර ඇඳට දාන්න නැතුව මේකෙන් මම බිස්නස් එකක් කරන්න ඕනේ කියලා. මම තනියමම කිසිම කෙනෙක් වීඩියෝ එක කරේ නැහැ. මම මල් හදපු මැෂින් එක තිබ්බා. ඒක ඉස්සරින් ෆෝන් එක තියලා මම ගෙදර සෝෆාවේ ඉඳගෙන තනියම වීඩියෝ එක කරලා මේ මගේ පේජ් එකේ දානවා. දැම්මට පස්සේ හිතුවේ නැති විදිහට ඒකට ඕඩර්ස් එනවා. ගොඩක් එනවා හාමුදුරනේ. හැබැයි මේ ඕඩර්ස් තිබ්බේ බෙඩ්ෂීට් 5යි වීඩියෝ එකක් හොඳට පේජ් එකේ